Lesin ekatu venemas, lesin ekatu venemas, Dear Father Claude, dear members of Sri Lankan community, please be welcomed in our church, St. Francis of Assisi, the Catholic parish church from the west side of the city. And I'm glad to be here with you. My name is Father Andrei, and I'm the assistant priest here in this parish. And I have some requests, because it's not also my church. And please avoid to step this carpet. It's very expensive, it's very new, and the parish priest told me to insist that no one, even no one pass on this carpet, please. So the communion will be here and there distributed at the end of the Mass. And I also have another request. Please shut down your phones or put them on silent mode, because the church has very big acoustic troubles, if I can say so, and everything can be very powerful to the mics. I hope to feel you good, and I hope to have a very beautiful Christmas Mass. Thank you and be welcome. And please avoid to step the carpet. Please. Thank you. පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය දෙවියන්න් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ආදරණීය සහෝදර සහෝදරියනි, අද නත්තල් දවස 2025 ස්වාමීන් වහන්සේගේ උපතේ මේ ජුබිලි වසර අවසන් කරන මොහොතේ අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපගේ පව් පිළිගනිමු. දෑත් වැඳගෙන හිස පාත් කරගෙන අවංකව සුළු මොහොතක් අපගේ පව් වලට සමාව අයදිමින් යාඥා කරමු. සියලු බලක් දෙවියන් වහන්සේටද සහෝදරවරුන්ියටද මා පව් කළ බව කියමින් සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ සේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කණි මරියතුමියගෙන්ද
සියලු දූතයන්ගෙන් ආශිර්වාදවන්තයන්ගෙන් මාගේ සහෝදර සහෝදරියන්ගෙන් මා උදෙසා අපගේ සම්විධානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් ආමන්ත්‍රණීලා සිටිමි. සියලු බල දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව යාඥා කරමු. දෙවී ස්වාමිනී අපගේ මිනිස් බවගත වහන්සේගේ ධර්මයානන්ගේ උත්පත්ති ආලෝකයෙන් ආනන්ද වන අපට වහන්සේගේ දයා සෙනෙහස පෙන්වුව මැනව. මෙකීද අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. දැන් අපි වාඩි වී සාවධානව දේව වචනයට ඇහුම්කම් දෙමු. පළමුවන කියවීම යෙසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන්ගත් පාඩයකි. අන්න නුඹේ ගැලුම්කාරයා නෝපන්නාහ. සමිඳුන් පොළවේ සීමා දක්වා මෙසේ ප්‍රකාශ කර ඇත. අන්න නුඹේ ගැලුම්කාරයානු එතුමානෝ විපාක දෙනසේක. දිනාගත් දීමනාව ගෙනෙන සේකයි ජෙරුසලෙම් වැසියන්ට ප්‍රකාශ කරන්න. නුඹලා ශුද්ධ සෙනඟ කියාත් සමිඳුන්ගේ මුදාගත් ජනතාව කියාත් කියනු ලබන්නහුය. ජෙරුසලම දෙවිඳුන්ගේ තෝරාගත් නගරය කියාත් කියනු ලබන්නේය. දේවාකේසේය.
පිළිතුරු ගීය ඔබගේ පිළිතුර අද දින පොළොව මත නවාලෝකයක් බබලන්නේය. සමිදානෝ රජකම් කරනසේක මිහිතලය ප්‍රීති වේවා දිවයින සියල්ල ප්‍රීති ප්‍රමෝද වේවා දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේය සකල ජනතාව එතුමන්ගේ මහිමය නරඹන්නෝය දැහැමියන් මත එළිය බබලයි යහපත් අය මත සතුට දිලිසෙයි ඔබගේ පිළිතුර පින්වන්ත සමිඳුන් තුල ප්‍රීති ප්‍රමෝද වෙත්වා එතුමන්ගේ සවිසුද්ධ භාවය සිහිකොට එතුමන්ට ප්‍රශංසා කරත්වා ඔබගේ පිළිතුර දෙවන කියවීම ශුද්ධ වූ පාවලුතුමන් විසින් තිදස්ට ලියන ලද හසුරෙන් කොටසකි. ස්වකීය දයානුකම්පාව නිසාම උන්වහන්සේ අප ගැලවූ සේක. එහෙත් අපගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේගේ ගුණවත්කම හා ප්‍රේමය මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රකාශ වූ කල අප විසින් කළ දැහැමි ක්‍රියාවලින් නොව හුදෙක් ස්වකීය දයාව ලෙස පුනරුත්පාදනය නමැති දෝවනයෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවූ සේක. උන්වහන්සේගේ වරප්‍රසාදයේ අප ධර්මිෂ්ඨ කරනු ලැබ සදාතන ජීවනයේ බලාපොරොත්තුවට උරුමකාරයන් වන පිණිස උන්වහන්සේ අප ගැලවුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනු කොටගෙන ශුද්ධාත්මයන්න් අධික ලෙස අප පිට වැගිරවූ සේක. දේව වාක්‍යයේය සාදුකාරය ස්ථානහි දෙවිදුන්ට මහිමයද මිහිපිට දේව ප්‍රසාදයල ජනයා අතර සාමයද වේවා. හලෙලූයා. සමිදානන් වහන්සේ ඔබ සමග වන සේක්වා සුවිශේෂක සුදවර නියුක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. තවද දේව දූතයන් එඬේරුන් කෙරෙන් සංගලවට ගිය කල එඬේරු අපි වහාම බෙත්ලෙහෙමට ගොස් ස්වාමින් වහන්සේ අපට දක්වා වදාළ මේ සිද්ධිය බලමුයි ඔවුනොවුන් අතර කතා කරගත්හ. ඔවුහු යුහුව ගොස් මරියතුමීද ජෝසෙෆ්ද ගවෝරුවක සතප්වාවුන් බිරිඳාද දුටුවෝය. ඔවුහු ඒ දැක මේ දරුවා ගැන තමන්ට ලද දේ පළ කළහ. ඒ තමන්ට දක්වන ලද මෙම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන් වහන්සේට ගෞරව කරමින්ද ප්‍රශංසා කරමින්ද පෙරලා ගියහ. අප සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. සුනිය වහන්සේ සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පවුන කේවා.
ජේෂ්ඨමන් තුල මාදරණීය සහෝදර සහෝදරියනි අද මේ සන්ධ්‍යාවේ අපි බුකරෙස්ටි වෙසෙන කතෝලික ජනතාවක් විදියට මේ මනරම් දෙව්මැදුරට එකතු වෙලා අපගේ සිස් සතන් එකලස් කරගෙන ස්වාමින් වහන්සේගේ උපත සමරන්නට සැදී පැහැදී සිටිනවා. මේ උතුම් දිව්‍ය පූජාව තුළ අපි උන්වහන්සේ අප වෙනුවෙන් මිනිසෙකු වූ බව සිහි කරමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට යනවා. නත්තල ගැන අපි කතා කරද්දී අපට බොහෝ සිතුවිලි අපගේ හදවතට එනවා. එහෙම වුණත් අපි හිතන්නට අවශ්‍යයි මේ නත්තල කොච්චර අපට සුවිශේෂී වෙන්නේ මෙච්චර අපට සුවිශේෂී වෙන්නේ ඇයි කියලා. නත්තල කියලා කියන්නේ අපව නොනවත්වාම පුදුම කරවන අභිරහසක්. නත්තල අරුමෝසමින් දිලිසෙන අරුමෝසමින් හැඩවුණු නැත්නම් අපි දකින මේ කෘතිම නත්තල නෙවෙයි. නත්තල කියලා කියන්නේ අපව නිතර පුදුමයට පත් කරන පුදුමයට පත් කරමින් හැමදාම තිබෙන ඒ වගේම අපේ මුළු ජීවිත කාලය පුරාවම අපව පුදුමයට පත් කරන පරම්පරාවෙන් පරම්පරාවට මනුෂ්‍ය ඉතිහාසය තුළ අද පවා හෙට පවා අපව පුදුම කරන අභිරහසක්. ඒ අභිරහස උපතක්. මේ උපත අභිරහසක් වුණේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. නත්තල තේරුම් ගන්න ඉවර කරන්න බැරි තරම් පුදුමාකාර අභිරහසක් නම් ඒ අභිරහස උපතක් නම් ඒ උපත ඒ තරම් විශේෂ වෙන්නේ ඇයි? අපි ඉංග්‍රීසියෙන් කියනවා the mystery of incarnation. නැත්නම් මාංශගත වීමේ අභිරහස. ඔරුපෙරිය මර්මම්. මම හිතනවා දෙමළේ මම කිව්වා හරි වෙන්න ඕනේ. ඔරුපෙරිය මර්මම්. විශාල අභිරහසක්. ඓතිහාසිකව ජේසු මිනිසෙක් බවට පත්වීම අපි සිහිපත් කරනවා එක අතකින් ඒ වගේම ඒ උපත සදාකාලිකව අපට බලපාන්නට පටන් ගත් ආකාරය ගැනත් අපි මේ දවසේදී මෙනෙහි කරනවා. ඒ උපත වෙලා ඉවර වෙච්ච ඓතිහාසික සිද්ධියක් නෙවෙයි. ඒ උපත හැමදාම අපට බලපෑම් කරන අපේ ජීවිතයට කතා කරන සංසිද්ධියක් බවට පත් වෙලා විරහසක් බවට පත් වෙලා අපව පුදුම කරවමින් ජීවිත කාලය පුරාවම අපිවත් අපේ දෙමව්පියන්වත් ඉදිරි පරම්පරාවත් ඉදිරියට අරගෙන යනවා. ඇයි ඒ දෙවියන් වහන්සේ මිනිසයා වුණයි කියන කාරණාව හින්දා. අභිරහසක් බවට පත් වෙන්නේ දෙවියන් වහන්සේ මිනිසෙක් වීමට තීරණය කරපු දවස නත්තල වීම නිසා. ඒ නිසා මේ සදාකාලිකව අපව පුදුමයට පත් කරන අභිරහස වන්නේ දෙවියන් වහන්සේ මා නිසා මිනිසෙක් උණයි කියන එක. ජේසුස් ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ජේසුස් කියලා කියන්නේ මේ මිනිසයා වූ දෙවියන්ට දුන්නු නම. ඒ නිසා මේ 2025ක් තිස්සේ මිනිසුන් සැමරූ මේ අභිරහසෙන් මිනිසුන් ආලෝකමත් වුණා. ඉදිරියට ගියා. ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කරගත්තා. මේ උපත යුග ගණනක් මිනිසුන් සැමරුවා. යුග ගණනක් මිනිසුන් සමරන්නට බලාගෙන සිටිනවා. යුග ගණනක මිනිසුන්ගේ ජීවිත ස්පර්ශ කෙරුවා. එනම් මේ අභිරහස මේ ඉපදීමේ අභිරහසට අපූර්ව බලයක් තියෙනවා. ඒ වගේම ආනුභාවයක් තිබෙනවා. අපූර්ව කියලා කියන්නේ පෙර නොවූ විරු කියන එක. නිසා අපූර්ව බලයක් ඒ වගේම විභවතාවයක් අනුභාවයක් තිබෙනවා. ඒ තමයි ඔබව මාව වෙනස් කිරීමේ අනුභාවය. ඔබව මාව වෙනස් කිරීමේ බලය. ඔබව මාව නව මිනිසෙකු කිරීමේ හැකියාව මේ උපතට පවතිනවා. ඒ නිසා මේ උපත ආනුභාව සම්පන්න උපතක් අභිරහසක් දෙවියන් වහන්සේ මනුෂ්‍යා වීමේ අභිරහස. ඒ නිසා මේ උපත නිසා අපේ ජීවිත වෙනස් වෙනවා. ඉපදුනේ ජේසු කියන පුද්ගලයා. ඒ නිසා මේ උපතේ වෙනස ලස්සන අපි තේරුම් ගන්නට නම් මේ දවසේ ඉපදුණු පුද්ගලයාගේ නම ගැන අපි මෙනෙහි කරන්න. ජේසුස් කියන නම. ජේසුස් කියන්නේ කවුද? අද අපි සමරන්නේ ජේසුගේ උපන්දිනේ නම් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දන්න කෙනෙක් අත උස්සලා උත්තර දෙන්න. ජේසුස් කියන නමේ තේරුම මොකක්ද? උපන්දිනේ සමරන උපන්දින කුමාරයාගේ නමේ තේරුම. දන්න කෙනෙක් බලන්න අත උස්සන්න.
අපි සමරන කෙනා අපිට විශේෂ වෙන්න ඕන. ජේසුගේ නමේ තේරුම දන්නේ නැතුව නත්තලට එනවා කියන්නේම අපි නත්තල එතනින්ම අපේ නත්තල් සමරුම ලොකු ප්‍රශ්නාර්ථයක් එනවා. ජේසුස් කියන නමේ තේරුම තමයි හීබ්‍රිව් වචනය යේෂුවා. හීබ්‍රිව් නම අපි ඉංග්‍රීසියෙන් ජීසස් කියනවා, අපේ භාෂාවෙන් ජේසුස් කියලා කියනවා. උන්වහන්සේ the Lord saves us. දෙවියන් වහන්සේ අප ගලවනසේක නමේ තේරුම. නැත්තම් God is salvation. ජේසුගේ නමේ තේරුම දෙවියන් වහන්සේ අප ගලවනසේක කියන එක. ජේසුනි 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 කියලා අපි නම වතුරද්දී, නම කියද්දී, යාඥා කරද්දී හැම වෙලාවකම ඒ නමේ තේරුම තමයි දෙවියන් වහන්සේ අප ගලවනසේක. එනම් ජේසු ඉපදුණයි කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ගැලවීම අප අතර ඉපදුණා කියන එක. දෙවියන් වහන්සේ අපව ගලවනවා කියන එක අපට මතක් කරනවා ජේසු කියන නම මතක් කරන හැම වෙලාවකම. ඒ නිසා මේ ජේසු කියන පුද්ගලයාගේ උපතත්, ජේසු කියන නමත් මුළු ඉතිහාසයේ පුරාම අපට හැමදාම අපව පුදුමකට පත් කරනවා. ඇයි? උන්වහන්සේ අපව ගලවන තරන් වහන්සේ නිසා. මොකෙන්ද? අපේ පාපයෙන්, වහල් බැම්මෙන්, අපේ හුදකලාවෙන්, අපේ බලාපොරොත්තු කඩවීමෙන්, අපේ ජීවිත අපේක්ෂාවන් බිඳ වැටීමෙන් උන්වහන්සේ අපව ගලවනවා. ඒ වගේම අපව යහපත් ජීවිතයකට උන්වහන්සේ ගෙන යනවා. ඒ නිසා මේ ජේසුගේ උපත ගැන ගාබ්‍රියල් දේවදූතයා තමයි එකටම ජේසුගේ නමේ තේරුම කිව්වේ. මාරියතුමීට දර්ශනය වෙලා You shall call his name Jesus, for he will save his people from their sins. ගාබ්‍රියල් දේවදූතයා කියන උන්වහන්සේට ජේසුස් යන නාමයේ තබනවා මන්ද උන්වහන්සේ මනුෂ්‍යයා පාපයෙන් ගලවනසේක. නමේ තේරුම දෙවියන් වහන්සේ අප ගලවනසේක. උන්වහන්සේගේ නමේ තේරුම පළවෙනි වතාවට ගාබ්‍රියල් දේවදූතයා මරියතුමීට කියනවා. ඔහුගේ නම ජේසුස්. උන්වහන්සේ මනුෂ්‍යව පාපයෙන් ගලවනවා. එනම් උන්වහන්සේ අපගේ ගැලවුම්කාරයා. නිසා උපත අපේ ගැලවීමේ උපත, ගැලවුම්කාරයාගේ උපත, පාපයෙන් අපව ගලවන තැනන් වහන්සේගේ උපත. ඒ නිසා අපි මතක තියාගන්න සුදු බයිබලයේ තාමත් පැහැදිලිව මූලාරම්භයේ ඉඳලාම දෙනවා ජේසු කියන්නේ අපේ ගැලවීම කියන එක. නිසා උන්වහන්සේගේ ඉපදීම අද ජේසු දිහා බලද්දි මට මතක් වෙන්නට ඕන ජේසු දිහා බලද්දි හරි ලස්සන චූටි බබෙක්, ඇස් දෙක දිලිසෙන බබෙක් නෙවෙයි. එක පොඩි ළමයිට අපිට වැඩිහිටියෝ විදිහට ජේසු දිහා බලද්දී, ජේසුගේ ඇස් දෙක දිහා බලද්දී මතක් වෙනවා මේ ඉපදිලා ඉන්නේ මගේ ගැලවුම්කාරයාණෝ, මේ ඉපදිලා ඉන්නේ අපේ ගැලවීම, දෙවියන් වහන්සේ ගැලවීම වඩසේක කියන ඒ මහා ඇත්ත අපට මතක් වෙන්නට ඕන. මේ නිසා නත්තලා අපව හැමදාම පුදුමයට පත් කරනවා ජේසු දිහා බලද්දී, ජේසුගේ උපත දිහා බලද්දී උන්වහන්සේ මාව ගලවන්නට ඉපදුණයි කියන එක අපට මතක් කර දෙනවා. ඒ නිසා අද අපි හැමෝටම මේ ජේසුස් කියන නමේ තේරුම මතක් කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි මේ ඉපදීමත් එක්ක අපිට අමතක කරන්න බැරි දේ තමයි කුරුසිය. උන්වහන්සේ ගවලනේ ඉපදිලා කුරුස්සෙපත් වෙලයි අපිව ගැලෙව්වේ. කුරුසියේ ඉන්න ජේසුගේ ඇස් දෙකයි, ගවලනේ ඉන්න ජේසුගේ ඇස් දෙකයි දෙකම එකයි. උන්වහන්සේ පරමාර්ථයකට ඉපදුනා. පරමාර්ථයක් වුණේ ඉපදීම නිසා උන්වහන්සේ වාද අපි දකිද්දී ගවලයේදී ඔබ වහන්සේ මා නිසා මැරෙන්නට ඉපදුණයි කියන එක, මා නිසා දිවි පුදන්නට ඉපදුණයි කියන එක, උන්වහන්සේ මගේ ගැලුම්කාරයා වෙලා ඉපදුණයි කියන එක මතක් වෙන්න ඕන. from crib to the cross. ගවලෙන දකින්නකොටම අපේ ඇස් දෙකෙන් කුරුසෙත් දකින්න පුරුදු වෙන්නට ඕන. එනිසා මේ මහා කාරණාව අපි තේරුම් ගන්නවා නම් අපේ ජීවිතයේ හැම අභියෝගයක් තුළම මේ රුමේනියාවේ බුකරෙස්ට් වල අපි අත්දකින සෑම පීඩාවක් තුළම ජේසු තුල අපට තේරුමක් තියෙනවා. අපේ ජීවිතේට තේරුමක් දැනෙන්න පටන් ගන්නවා. උන්වහන්සේ හුදකලාව ඉපදුණු ලස්සන පුතෙක් විතරක් නෙවෙයි, ඒ මනුෂ්‍ය මට්ටමින්. නමුත් ඊට එහා ගිහිල්ලා උන්වහන්සේ මාගේ ගැලුම්කාරයා විදිහට ඉපදුණයි කියන එක මතක් කරගන්නට වෙනවා. ඒ නිසා ජේසු මතක් කරගෙන උන්වහන්සේගේ නම මතක් කරගෙන අපි උන්වහන්සේගේ නත්තල සමරන්නට ඕන. ගවයනයි කුරුසියයි වෙන් කරන්න බැරුව වගේම
ගවලනේ ඉන්න ජේසුගේ ඇස් දෙකයි ඒ වගේම කුරුසේ ඉන්න ජේසුගේ ඇස් දෙකයි අපට අමතක කරන්නට බෑ. ඒ නිසා අපි මතක තියාගන්න සහෝදර සහෝදරියනි අද දවසේදී උන්වහන්සේගේ මේ ඉපදීමට මහාර්ථයක් තියෙනවා, පරමාර්ථයක් තිබුණා. ඒ පරමාර්ථය දක්වා උන්වහන්සේ ගමන් කරා. නිසා උපත මහා විරහසක්, උන්වහන්සේගේ දිවිපෙදීමත් මහා විරහසක්, අපේ කිතුණු ජීවිතේ වටා දිවෙන මහා අභිරහස් දෙක, පාස්කු අභිරහසත් ඒ වගේම ජේසුගේ මාංශගත වීමේ අභිරහසත්. මේ අභිරහස් දෙක තමයි මුළු අවුරුද්ද පුරාම අපි සමරන්නේ. උන්වහන්සේගේ මාංශගත වීමේ අභිරහස උපත, ඒ වගේම උන්වහන්සේගේ දුක් විඳීම මරණය, උන්වහන්සේගේ පාස්කු අභිරහස, මේ අභිරහස් දෙක මුළු අවුරුද්ද පුරාම අපි සමරනවා. සූදානම් වෙනවා. නිසා දවසේදී අපි මතක් කරගනිමු ඇත්තටම අපි ජේසුගේ උපත සමරන්න සුදුසුද? සූදානම්ද? උන්වහන්සේගේ මේ මහා ඉපදීම, මේ සරල ඉපදීම, අහිංසක ඉපදීම මගේ ජීවිතයට කතා කරන්නේ මොන විදිහටද? එනිසා ලෝකයේ අපට පෙන්වන අරුමෝසම් නත්තල, දිලිසෙන නත්තල, සීතල නත්තල, ඒ වගේම විනෝදකාමී නත්තල නෙවෙයි සැබෑ කිතුණු අපේ නත්තල. අපි සමරන නත්තල මහාධ්‍යාත්මික උපතක්, මහාධ්‍යාත්මික තේරුමක් අපේ හිතට කතා කරන දවසක්. එනිසා ඒ හැඟීම ඇති කරගෙන, ඒ ඉපදීම ඔබේ ජීවිතෙත් ඇති කරගෙන, ඔබේ පවුලෙත් ඇති කරන්නට උන්වහන්සේ මාව, මගේ පවුල ගලවනවා කියන එක විශ්වාස කරගෙන ජේසු ළඟට අද දවසේ යන්නට අපි වරම් ඉල්ලමු. ජේසුගේ ප්‍රතිමාව ළඟට එද්දී, අපි ගවලනක් ළඟට යද්දී මේ නත්තල් සමය හැමදාම ජේසු ළඟට ගිහිල්ලා යාඥා කරද්දී මතක තියාගන්නට ඕන ඔබ වහන්සේ මාගේ ගැලවීම වනසේක කියන වචනය ටික කියලා ජේසු ස්පර්ශ කරන්න ඔබට හැකියාව දෙන්නට ඕන. ඒ නිසා මේ අසීසිය ෆ්‍රැන්සිස් තුමාගේ පල්ලිය, එතුමාගේ සුරුම ඔබ දකිනවා. නමුත් එතුමාත් එක්කම සුද්ධවරයට තවත් තැනැත්තියක් ඉන්න සුදෝ ක්ලාරා මුනිතුමා 1935 දී ලිපියක් ලියනවා ප්‍රාග්වල ඉන්න කුමාරිකාවකට, ඇග්නස් කියලා. ඇග්නස් කුමාරිකාවට අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා ෆ්‍රැන්සිස් මුනිතුමාගේම ප්‍රධානම ශ්‍රාවිකාවක් වෙච්ච සුදෝ ක්ලාරා මුනිතුමිය. එතුමිය කියනවා මේ කුමාරිකාවට මෙන්න මෙහෙම, gaze upon him, උන්වහන්සේ දිහා බලන්න. look කියන එක නෙමෙයි, බලනවා කියන එක නෙමෙයි. gaze කියලා කියන්නේ උවමනාවෙන් බලනවා කියන එක. සමහර ප්‍රේමවන්තිය දිහා බලන විදිය වෙන්න පුළුවන්. අම්මා තමන්ගේ කිරි කැටි දරුවා දිහා බලනවා වෙන්න පුළුවන්. මේකට අපි කියනවා gaze upon him. මේ කුමාරිකාවට ක්ලාරාතුමී කියනවා ඔහු එතුමාණන් දෙස බලන්න. උවමනාවෙන් බලන්න. නිකන් නෙමෙයි, උවමනාවෙන් බලන්න. ආදරයෙන් බලන්න. consider him. උන්වහන්සේ ගැන සලකන්න. උන්වහන්සේ කවුද කියන එක හිතන්න. contemplate him. උන්වහන්සේ දිහා භාවනාත්මකව බලන් ඉන්න. as you desire to imitate him. උන්වහන්සේව ඒ විදිහටම අනුසාර කරන්න, අනුගමනය කරන්න ආශාවෙන් උන්වහන්සේ දිහා බලන්න කියලා මේ කුමාරිකාවට මේ සුද්ධවන්තී ලියුමක් ලියනවා. මේ 1235 වර්ෂ මේ ලියුම ලියද්දී කියනවා මොකද තවදුරටත් මේ සුද්ධවන්තිය කියනවා මේ කුමාරිකාවට gaze upon the Lord. උන්වහන්සේ ඔබේ ස්වාමින් වහන්සේ, කුඩා බිලිඳෙක් වුණත් උන්වහන්සේ දිහා බලන්න. gaze upon your Lord. ඔබේ ස්වාමින් වහන්සේ දිහා ඕනෑකමින් බලන්න. gaze upon his face. උන්වහන්සේගේ මුහුණ දිස බලන්න. උවමනාවෙන් බලන්න. gaze upon the one. ඔබව ගලවන්න පැමිණෙන වහන්සේ දිහා බලන විදිහට උන්වහන්සේ දිහා බලන්න. who holds you in his embrace. හැම වෙලාවෙම උන්වහන්සේගේ වැළඳ ගැනීම තුල ඔබව තබාගෙන ඉන්න උන්වහන්සේ දිහා බලන්න. උන්වහන්සේ ලෝකයට ආවේ අත් දෙක දිග අරගෙන ඔබව මාව වැළඳ ගන්න. ඔබේ මගේ ජීවිතයට සාමය දෙන්න, ශාන්තිය දෙන්න, ප්‍රීතිය දෙන්න. ඒ ස්වාමීන් වහන්සේම කුරුසිය දෑත් විහිදගත්තේ ඔබ මාව මුළු ලෝකයේම උන්වහන්සේගේ ගැලවීම දෑතට ගන්න. ඒ නිසා මේ කුමාරිකාවට කියනවා gaze upon him who holds you in his embrace. ඔබව දරා ගන්නට, දරුවෙක් දියණියක් විදිහට ඔබව දරා ගන්නට කැමති ඔබේ ස්වාමීන් වහන්සේ දිහා බලන්න. gaze upon his life. උන්වහන්සේගේ ජීවිතය දිහා බලන්න. මොකටද ඉපදුනේ? මොන ගමනක්ද උන්වහන්සේ ගියේ? gaze upon his love. උන්වහන්සේගේ මහා ආදරය දිහා බලන්න. මේ ඉපදීමට හේතුව මේ උන්වහන්සේගේ මහා ආදරය. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා වුණා මට ඇති ආදරය නිසා මාව ගලවන්නට. gaze upon his coming poor. දිලින්දෙක් වෙලා උන්වහන්සේ ගවලනේ ආපු විදිය බලන්න. ඉහළ ස්වර්ගයේ සිට
gaze upon his coming poor from heaven above. ඉහළ ස්වර්ගයේ සිට උන්වහන්සේ දිලින්දෙක් වෙලා ගවලනට ආවා. උන්වහන්සේ දිහා බලන්න. එනිසා ආදර සහෝදර සහෝදරියනි මේ අපිව උන්වහන්සේ අද දවසේ එකතු කරන්නේ උන්වහන්සේගේ මහා දිව්‍යමය ආදරය තුල ආදරේ නාමයෙන් ස්වර්ගයෙන් බැහැලා ඇවිල්ලා අපව වැළඳ ගන්නට ආපු ස්වාමීන් වහන්සේ අද සාමේ කුමර විදියට අප අතර හිටියත් උන්වහන්සේ ආවේ ඔබත් මාත් වෙනුවෙන් ජීවිත පූජා කරලා ඔබේ මගේ පව් වලට කමාව දීලා ඔබව මාව උන්වහන්සේට අයිති කර ගන්නට. ඒ නිසා අද දවසේදී විශේෂයෙන් අපි යාඥා කරමු උන්වහන්සේව නිසි ලෙස බාර අරගෙන උන්වහන්සේට වන්දනා කරන්නට උන්වහන්සේට අපේ ජීවිත පවරා දෙන්නට උන්වහන්සේට අයිති වෙන්නට අපව මේ උතුම් දවසේදී මේ මහා අභිරහස සමරන දවසේදී ශක්තිමත් කරන්න. අපි තනි වෙලා නම් උදකලා වෙලා නම් ඇබ්බැහි වෙලා නම් දුකෙන් නම් ඉන්නේ. උන්වහන්සේට කියන්නේ ඔබ වහන්සේ මගේ ගැලවුම්කාරයා ඔබ වහන්සේව දකින්නට මට ශක්තිය දෙන්න. Look upon your Lord. එතුමිය තවත් කියන බලන්න උන්වහන්සේ දිහා. Look upon his way. උන්වහන්සේගේ මාර්ගය දිහා බලන්න. Look upon his heart. උන්වහන්සේගේ හදවත දිහා බලන්න. Which opens to each day. හැමදාම විවෘත වෙන උන්වහන්සේගේ හදවත දිහා බලන්න. Though he was despised. උන්වහන්සේව පාගා දැමුවත් පොඩි කරනු දැමුවත් the lowest of our race. අපේ යුගයේ නින්දිතම මරණය උන්වහන්සේට මේ පැමිණීම හරහා අයිති වුණත් look upon his sacred cross which brings life and grace. නමුත් උන්වහන්සේගේ මේ පැමිණීම හරහා කුරුසගත වීම හරහා උන්වහන්සේ අපට හැමදාම ජීවිතයක් වරප්‍රසාදයක් ගෙනෙන බව අදහා ගන්නට කියලා මේ සුද්ධවන්තිය අපට මතක් කරනවා. සාදර සහෝදර සහෝදරියනි අපි හැමදෙනෙක්ම අත් දෙක වැඳගෙන හිස පහත් කරගමු පොඩි මොහොතක්. අපි මේ අවුරුද්දේ සමරන්නට හිටපු නත්තලද අපි සමරන්නට යන්නේ. අපි මේ නත්තලේ අහන්න හිටපු දේශනාවද අපි අද ඇහුවේ. ස්වාමීන් වහන්සේට කියමු ඔබ වහන්සේව නොහැඳින මොනතරම් අවුරුදු ගාණක් මම නත්තල් සැමරුවායක්ද. මේ 2025 ඔබ වහන්සේ ඉපදිලා අවුරුදු 2025 ගිය තැන මේ ජුබිලිය සමරන්නට ආපු මම මගේ පවුලෙන් වෙන් වෙලා උදකලා වෙලා බුකරස් වල ඉන්න මම වහන්සේගේ මේ නත්තල විශේෂයෙන්ම සමරන්නට ඕන. ලෝකයට ආලෝකයක් වෙන්නට ඕන. මගේ ජීවිතේ නැවත දල්වලා ඔබ වහන්සේ තුල අයිති කරගන්න ස්වාමිනී කියලා අපි උන්වහන්සේට යාඥා කරමු. ඔබ වහන්සේගේ මේ අහිංසක ඉපදීම මහා පරමාර්ථයක් සඳහායි. ඔබ වහන්සේගේ මේ මහා දෑත් දිගු කිරීම මගේ ජීවිතයේ මුළුමනින්ම ඔබ වහන්සේට අයිති කර ගැනීම සඳහායි. ඒ මම අදහනවා කියලා ස්වාමීන් වහන්සේට කියන්නේ. මේ අදහා ගැනීම තුළ ඔබ වහන්සේට අයිති වීම තුළ මගේ ජීවිතයේ සාමයෙන් පුරවන්න. ලෝකයේ දෙන සාමය නෙමෙයි ස්වාමීනි ඔබ වහන්සේ සැබවින්ම මගේ ජීවිතයේ හදවතට දෙන ඇබ්බැහිවීම් තොරවලින් තොර වෙන පීඩාවලින් තොර වෙන ජීවිතයේ අල්පේච්ඡතාවය අත්දකින ලදදෙයින් සතුටු වෙන ඔබ වහන්සේ වෙනුවෙන් අන් අය තුල කැප වෙන කෙනෙක් බවට මාව මේ නත්තලේදී පත් කරන්න කියලා ස්වාමීනි මම වහන්සේට යාඥා කරනවායි කියලා උන්වහන්සේට අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේට අපේ ජීවිත බාර දෙමු. මේ දෙව් මැදුරෙන් නික්මලා යනකොට ඔබ වහන්සේවත් අරගෙන මම ඉන්න නවාතැන් පොළට යන්නට මගේ ඉන්න තැන කාමරය ගවනක් කරගන්න ඔබ වහන්සේ මට ශක්තිය දෙන්න ස්වාමිනී කියලා අපි යාඥා කරමු. ආදර සහෝදර සහෝදරියනි අපි නැගී සිට අපගේ විශ්වාසය උතනින් ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළවද පෙන්න පෙනෙන සියල්ලද මවා වඩා සියලු බල දීපයන්න් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. එකම සමිදානන්ද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කල්ප පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවුන් නොලැබ පියාණන් වහන්සේ සමග සමබවත්වයෙන් යුතුව උන්වහන්සේ වැසින්නසේක. උන්වහන්සේ මගින් සියල්ල මම ලද්දේය. මිනිස් අප උදෙසාද අප ගැලීම් උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. තවද ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙන් කන්‍ය මරියාවන්ගෙන් මාංශගත වී උන්වහන්සේ මනුෂ්‍යා වූසේක. අපි හැම කෙනෙක්ම සුළු මොහොතකට දන ගසමු.
අපි නැගී සිටිමු. උන්වහන්සේ අප උදෙසා පොන්සි පිලාතු යටතේ කුරුසයන ගැසුම් ලැබ මරණේ වේදනා විඳ උකුත් වේ තැන්පත් ලැබූ සේක. සුදලේ විදි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූ සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැසිටින සේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කරවලක් නොමැත්තේය. සමිදානන්ද ජීවදායක ආනන්ද වන සුදාත්මයන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගේ නික්මෙන උන්වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයන් වහන්සේ සමග එකම වන්දනාවත් මහිමයක් ලබන සේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළ සේක. අපෝස්තලවරුන්ගෙන් පැවතෙන එකම සුද්ධෝද කතෝලිකෝද සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම බෞතිස්මයක් ඇති බව මම විශ්වාස කරමි. මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණි සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. දැන් අපි හැම කෙනෙක්ම අපගේ පොදු අයදී ස්වාමීන් වහන්සේට ඔප්පු කරමු විශ්වාසිකීගේ යැයි. ආදර දේ පියාණෙනි, දෙවිදි සුපවතලව පතල කිරීමට වෙහෙසෙන පූජක පැවිදි සමහට පූජකවරය තුල ඔවුනට ලැබී ඇති දේව කාර්ය දේව මහිමය සඳහා ඉටු කිරීමට අවශ්‍ය ශුද්ධාත්ම බලය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවධාන මැනව. ආදර දේ පියාණෙනි, දුක්ඛම් කටළු ප්‍රශ්න අභියෝග හරහා තවදුරටත් අපේ බලවේගයන්ට යට නොවි සමිදානං අපට හිමි කර දුන් දේ පුත් බව වැළඳගෙන සාක්ෂි දැරීමට අප දුපුතුන් මෙහෙවන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවධාන මැනව. ආදර දේ පියාණෙනි, මෙම උතුම් මංගල්‍ය දින අප දේශයේ ජනතාවට අලුත් උපතක් දී අලුතින් ජනිත කරුණු සඳහා අඳුරේ ගිලී ඇති අප දේශය ඔබ වෙත අනුහස් වස්වාලනු පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවධාන මැනව. ආදර දේ පියාණෙනි, මෙම කිතු උපත තුලින් අපට උරුම වූ සදාතනික ප්‍රීතිය අත්දකිමින් අන්නය බෙදා ගැනීම තුලින් ප්‍රේමයේ එකමුතුකමේ අරුත්බර මංගල්‍ය සැමරීමට අප රටේ ජනතාව මෙහෙයවන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවධාන මැනව. අපි මොහොතක් නිහඬව අපගේ පෞද්ගලික අයදීම් ස්වාමීන් වහන්සේට ඔප්පු කරමු. ඉල්වා වූ සෑම දෙයක්ම අපගේ ස්වාමීන්ද ගැලුම් කාර්යානන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පඬුරු පෙරහැර.
සහෝදර සහෝදරියනි මාගේ ශාවකගේ යාගය සර්ව බලධාරී දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. මන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමය ගතුම් සඳහාද අපට මන් වහන්සේගේ පිරිසුදු ස්වභාවය ප්‍රයෝජනය සඳහාද ඔබගේ හස්ත වලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දෙවී ස්වාමිනී මේ මංගල මහෝත්සවයේදී අප පුදන පඬුර වහන්සේට ප්‍රසන්න වේවා යයිදී අද දින උපතලත් බිරිඳා තුලින් දෙව් බව දිස්සූයේ යම්සේද එසේම මේ පඬුර මගින් මේ දෙවි භවයේ සහභාගී වීමට අපට මඟ සැලසේවා. මෙකීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ හදවත් නොසවන්න. අපගේ දෙවියන් වන සමිදානන්ට ස්තුති කරමු. ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප වහන්සේට පිවිදීම සැබවින්ම යෝග්‍ය සාධාරණ අපගේ යුතුයකම හා ගැලවීමය. ඔබ වහන්සේ සුළු දෙමව වදාළේ ඔබ වහන්සේගේ ශ්‍රී වචනයාණන් හේතු කොටගෙන ඔබ වහන්සේ අපගේ මිදුම් කරුවානන්ද ගැලුම් කරුවානන්ද වශයෙන් වහන්සේ අප වෙත වූසේක. උන්වහන්සේ සුදාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් මිනිස් බවගෙන කන්නේ මරියෝතමාවන්ගෙන් උපන්සේක. ඔබ වහන්සේගේ කැමැත්තට කරමින් වහන්සේ කුරුසෙහි දෑත් විහිදා අධික වේදනා විඳ මරණයට පත්වී මරණේ බැම්බිදෑර උත්ථානයේ විදහා දක්වමින් අප සම පරිසු ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමි කර දුන්සේක. එයින් සුර දූතයන් සහ සිළු සුදවන්තයන්ද සමග අපි ඔබ වහන්සේගේ මහිමේ කනින් මෙසේ ප්‍රකාශ කරමු. සුවිසුද්ධය සුවිසුද්ධය ලෝකාගත වී ස්වාමීන් වහන්සේ සුවිසුද්ධය. ආසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් පටුතුමානෝ භාග්‍යවත්ය. එසේය ස්වාමීනි ඔබ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය සියලු සුවිසුද්ධතාවය උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන් අහසින් පතිත වන පිළිමෙන් මේ පඬුරු මත වස්වා ඒවා පරිසුද්ධවත් කරන මේ නායද සිටිමු. අපේ සේ අදිනවේ මේ පඬුරු අප උදෙසා අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් සිරු ධීරයත් බවට පත් වුණු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් කූපය රැගෙන තුති පුදමින් ඒකලා සුඛීය ශ්‍රාවකිනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. මග්නිසාදයක් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත දුපදා සුඛීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. මග්නිසාදයක් මේ අභිනව දානන්ත වූ කිව්සුමේ මාගේ රුධිර කුසලානයයි. පව්කමාව සදා වූ දෙසාද බොහෝ දෙනා උදෙසාද ඒ වගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න.
විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එයින් සමිධානීන් වහන්සේගේ මරණ දුතානද ස්මරණය කරමින් ජීවනදායක පූපයද ගැලවීමදායක කුසලාන්ද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටින ඔබ වහන්සේට තේවා පුද කරන්න සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ප්‍රසුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට සියලු දිහිරට සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු. සමිධානය මුල් ලොවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ සභාව සිහි කළ මැනව 14 වන ලියෝ නැමැති අපගේ ශුද්ධෝත්තම පියාණන්ද අවුරෙල් පෙරකා නැමැති අපගේ අගරාධ ගුරුතුමන්ද එතුමන්ගේ සහායක රාධ ගුරුතුමන්ද සකල පූජක පැවිදි පිරිසද මේ රැස් සිටින වහන්සේගේ ආදර දරුක ඇද සමගින් සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. මොහොතක් නිහඬව අපගෙන් සමුගත් සියලු දෙනා සිහි කරමු. ගිය නත්තලේ ඉඳලා මේ නත්තලේ අපිත් එක්ක නැති අය, ඒ වගේම රෝහල් වල මරණාසන්නව සිටින අය, මේ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේට බාර දෙමින් අපි යාඥා කරමු. උතානේ අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණුවනි කුසියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට වුන් පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කනිමරිය උත්තමාවන්ද උතුමන්ගේ වෘත සුද්ධවත් පති වූ සුදොජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තලු වරුන් සුදොජුසේ වාස් මුනිදුන්ද අපගේ ආරක්ෂක මුනිදුන් සුදු අන්තෝනි මුතුමන් සාශීෂී සුදෝ ප්‍රැන්සිස් සුමන්ද සමග සෑම කාලීම සදාකාලයේ සිට වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලුම ශුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. අපි සියලු දෙනාම දෑත් වැඳගෙන ස්වාමීන් වහන්සේට අපේ නමස්කාරය පුදමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවී පියාණනි සුදාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාට මතු වේවා. ගැලවීම දායකන පනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි ඉදිතරෝ මෙසේ යාඥා කරමු. ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදී මෙන් මෙලොව සිදු වේවා. අපගේ ඉදිරියදා භෝජනය අද ප්‍රදානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් දැස්වීමට අපට ඉදිරිදී අයහපතින් අප මුදාගන්න. සමිධානයේ සියලු යහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආවනතවාදී සිටිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලුම කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ යේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් උතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවයට සාමයේද සමගිද දානය කරන්න කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරනු සේක. සමිධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය.
මෙන්න දේවාජ බාලකයන් මෙන් ලොවේ පව් හනතයන් වහන්සේ ඔබ මා වෙනුවෙන් දිලිඳුව ඉපිද කුරුස්ස ගත වී අප ගැලවූ අපගේ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ උපතේ මංගල්‍යය සමරන්නට උන්වහන්සේගේ දිව්‍ය භෝජනය වටා කැඳවනු ලැබූ අප සියල්ලෝම භාග්‍යවන්තයෝය. ස්වාමීනි ඔබ වහන්සේ මාගේ මුස්තු වඩීමට නොසුදුස්සෙක් නොවේ. ඒත් වචනයක් පමණ පදාරා අදට සහෝදර සහෝදරීනි දිව්‍ය සපසාද වහන්සේ ලබා ගැනීමට කතෝලිකයන් පමණක් පැමිණෙන්න මේ දෙපසින් පැමිණෙන්න මැද තියෙන කාපට් එකකින් එන්නට එපා. Thank you.
අදට සහෝදර සහෝදරීනි අපි සම්දෙනෙක්ම අවසාන යාඥාවට නැගී සිටිමු. අපි යාඥා කරමු. දෙවී පියාණනි වහන්සේගේ පුත්‍රයාණන්ගේ ජන්මෝත්සවය මහතු ආනන්දයෙන් යුතුව සමරන අප වෙත වහන්සේගේ කරුණා බැල්ම හෙළුව මැනව. ඔවුන් වහන්සේගේ උපතේ අර්ථය අවබෝධ කර ගැනීම සඳහා අපට වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය දානය කළ මැනව. ඒ අනුව ජීවත් වනු සඳහා අපගේ හෘදයන් වහන්සේගේ ප්‍රේමයෙන් පුරවාලුව මැනව. මෙකීදී අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා. ආමේන්. අපි සුළු මොහොතකට වාඩි වෙමු. ආදර සහෝදර සහෝදරියනි, දුර බැහැර ගෙවාගෙන අද මේ නත්තල් දවසේ මේ දෙව් මැදුරට එක පවුලක් විදිහට එකතු වීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. පළමුව අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. අපි රටින් ඈත හිටියත් මේ විදිහට අප එකතු කිරීම ගැන. මේ සීතල නත්තලේ අපි ස්වාමීන් වහන්සේව හරියට අඳුනගෙන අපගේ ජීවිත ලබන අවුරුද්දත් මේ අවුරුද්දත් මේ අවුරුද්ද වෙනුවෙන් ස්තුති කරමින් ලබන අවුරුද්ද වහන්සේට බාර දෙමින් මේ නත්තල පසු කරමු. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා මේ දෙව් මැදුර ලබා දුන් ගරු පියතුමන්ට, ඒ වගේම අපගේ අනිත් පියතුමන්ට මේ දෙව් මැදුර තුළ අපට දිව්‍ය පූජාව සමරන්නට මේ 24 වෙනිදා බොහෝ වැඩ කටයුතු තියේදී අපට අවසර ලබා දීම ගැන. We sincerely appreciate your collaboration, dear Father, and we thank the parish priest too for giving us this wonderful and beautiful church to celebrate our Christmas Mass here as a Sri Lankan migrant, as one family. We're really grateful to you, Father. Thank you very much. ඒ වගේම I also wish to express my gratitude to be here with you. It was a very beautiful celebration. For me, it's my first time to be here with you and to see how you express your faith during the holy celebration of the Eucharist. So I also wish to thank you, and from my part and from my parish priest and the other assistant priest, we wish you a very good New Year and a Merry Christmas. And I heard from Father Claude that Sri Lanka has some problems. And we hope that Almighty God will be merciful and will provide the help that you need to regain the peace and the wealth of your country. Thank you. ඒ වගේම අද දවසේදී ජනවන්දනාව සංවිධානය කළ සියලු දෙනාට, ගීතිකා කණ්ඩායමට, ඒ වගේම පූජාවට සහාය වූ අයට, කියවීම් කියපු අය සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔබ දැක්කේ අපේ සංඝයේ අවුරුදු 2ක් තිස්සේ ක්‍රියාකාරීව අරගෙන එන පිරිසක් ඉන්නවා. ඒ අය විශාල කැපවීමක් කරනවා. අද මේ නත්තල් පූජාව මේ විදිහට සංවිධානය වුණේ ඔබේ බුකරෙස් රෝමානු කතෝලික සංඝයේ කාර්ය අපේ ක්‍රියාකාරී මණ්ඩලයේ හින්දා අපේ ඉන්න නායකත්ව මණ්ඩලයක් ඒ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. ඔබටත් ආරාධනා කරනවා, ඔබ අපේ සංඝයේ WhatsApp ගිණුමේ නැත්නම්, ඒ වගේම Facebook ගිණුමට සම්බන්ධ වෙලා නැත්නම් අදම ඒ සඳහා සම්බන්ධ වෙන්න. හැම සතියකම අපි ඔබව දැනුවත් වීම කරනවා. ඒ වගේම දේව වචනේ මෙනෙහි කිරීම පවත්වනවා. ඒ වගේම හැම ඉරිදම ඔබට පූජාව තිබෙනවා. සවස් 2:00ට පියතරමානයි මාස 6ක් තිස්සේ ඔබට සිංහල පූජාව ලැබෙනවා. දැන් මේ 6 වෙනි මාසයේ යන්නේ පියතුමා ඇවිල්ලා. නිසා ඔබව බාර සංක්‍රමණිකාය බාර රුමේනියාවේ පියතුමා විදිහට මම වැඩ කරන්නේ. ඔබ මාව දන්නවත් සමහර අය නොදන්නවත් ඇති. නමුත් අපි සංඝයා, ඒ නිසා ඔබ සියලු දෙනාම සහභාගී වෙලා සහයෝගයෙන් වැඩ කිරීම අපට ලොකු ධෛර්යයක්. එක්තරා කුඩා පිරිසක් විතරක් නෙවෙයි, අනිත් හැමෝම දායක වෙනවා නම් අපිට විශාල ගමනක් යන්න පුළුවන්. නිසා ඒක බව මම ඔබට මතක් කර සිටිනවා. අද දවසේදී මේ සජීවීව විකාශනය කරන ඒ YouTube නාලිකාවට ස්තුතිවන්ත වෙන විශේෂම යුරේන් මහතාට, ඒ වගේම ෂේන් මහතා ඇතුළු පිරිසට. ඔවුන් අපිට හැමදාම උදව් වෙනවා. ඒ වගේම සෑම මාසයකම පළවෙනි ඉරිදා උදෑසන 7:30ට බෙල්ලු සාන්තානා දෙව් මැදුරේ අපි දිව්‍ය පූජා පවත්වනවා. ඔබට ඒ ගැනත් දැනුවත් වෙන්න පුළුවන්. හැම ඉරිදම සවස් 2:00ට පියතරමානයි සුදුසුසේ මුදුන්ගේ පල්ලියේ
ඉරිදා පූජාව පවත්වනවා සිංහලේ මාසයකට සැරයක් තව පල්ලියක සාන්තාන පල්ලිය පවත්වනවා. ඒ මාසික පූජාව අපි සජීවීව හැම මාසෙම දෙනවා. ඒ නිසා ඒ වගේ ඔබ දැනුවත් වුණොත් ඔබට පුළුවන් අපේ සංඝයාත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න. ඒ වගේම අද දවසේදී අපට නන්නරුම් සහාය විශේෂ සහායක් දැක්වූ අපගේ දිනේෂ් සහෝදරයවත් දිනුස් සහෝදරයවත් ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. හැම අවස්ථාවකදීම දෙවියන්ගේ වැඩවලට සහාය දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ අනිත් වෙනත් විදියට අපට සම්බන්ධ වෙමින් දායකු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබගෙන් ඉල්ලා සිටිනවා අපේ සංඝය ඉතාමත්ම විශාල සංඝයක් නමුත් ක්‍රියාකාරී වැඩ කරද්දී අපිට සුළු පිරිසයි ඉන්නේ. ඒ නිසා අපි ගොඩක් දේවල් සංවිධානය කරද්දී අපේ සංඝයට යම් අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගය තමයි මූල්‍ය දායකත්වයේ ගීතිකා පොලයක් අපි ප්‍රින්ට් කරද්දී ඒ වගේම පල්ලි සැලසිල්ලක් කරද්දී වගේ දෙයක් කරද්දී අපිට ඒ දායකත්වය අවශ්‍යයි. ඒ නිසා අපි ඔබගෙන් ආදරයෙන් ඉල්ලනවා අද දවසේ අපි ලස්සන පහනක් නිර්මාණය කරලා තියෙනවා. අවුරුද්ද පුරා ඔබට පත්තු කරන්න ඔබේ ජීවිතයේ වැදගත් අවස්ථාවලදී දේවමෑණියන්ට යාඥා කරද්දී පත්තු කරන්න පහනක් අපි නිර්මාණය කරලා තියෙනවා. බලාපොරොත්තුවේ පහන විදියට ඔබට යද්දී මේ පහන මිලදී අරගෙන යන්න පුළුවන් හැකියාවට අපි පහන් ඉතාමත් සුළු ප්‍රමාණයක් සකසලා තියෙන්නේ. ඒ අපි පුංචි මුදලකට ඔබට ලබා දෙනවා. ඒ ලබා දෙන මුදල ඒ ඉතුරු වෙන මුදලින් අපි ගොඩක් වෙලාවට මේ සංඝයේ වැඩ කටයුතු සිද්ධ කරනවා. හැම පූජාවකටම අවශ්‍ය print out ගන්න සානිකුත් වැඩවලට. එතකොට ඒ නිසා ඔබේ සහාය ලබා දෙන්න ඒ පහන අපි යාඥාවේ පහනක් ඔබට ඔබ යාඥා කරන තැන දල්වන්න පුළුවන් පහනක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ ලබා ගන්න කාරුණික වෙන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. දිව්‍ය පූජාව අවසන් වෙලා අපිට විනාඩි 15ක 20ක වගේ කාලයක් තියෙනවා දෙවියන්දුරේ රැඳිලා අනිත් ඇයට සුබ පතන්න. ඉන් අනතුරු අපි පල්ලිය බාර දෙන්න ඕන 5 මාර වෙනකොට 5:40 වගේ වෙනකොට වෙනත් පූජාවල් දැන් මෙතන පවත්වන නිසා ඒ ගැන කාරුණාවෙන් හිත යොමු කරලා ඉන්න අයට සුබ පතලා පුංචි වෙලාවක් අරගෙන දෙවියන්දුරෙන් අපි එළියට යමු. ඔබට පැය කාලක් වගේ තිබෙනවා. ඉතාමත්ම කරුණාවෙන් ඉන්න කිසිම කෙනෙක් මේ මැද කාපට් එකෙන් ගමන් කරන්න එපා. හැමෝම දෙපැත්තෙන් ගමන් කරන්න. පියතුමා අලුතෙන්ම නත්තල් මහ පූජාවට ගෙන ආපු එක ගැන එතුමාලා ඉතින් ආදරෙන් පරිස්සම් කරනවා. අපිට යුතුයකමක් තියෙන නිසා අපි දෙපැත්තෙන් විශ් කරමු. ඊට පස්සේ ඊට අපිට එළියට යන්න පුළුවන් මේ දිව්‍ය පූජාව අවසන් වෙලා. අලුත් අවුරුදු දිව්‍ය පූජාවේ යම් වෙනසක් සිදු වෙනවා. ඒ බව අපි ඔබට අනාගතයේදී දන්වනවා. මුහුණු පොත හරහා සහ WhatsApp ජාලය හරහා යම් හේකින් අවුරුදු පූජාවේ යම් වෙනසක් සිද්ධ වුණොත් ඒ සඳහා ඔබට ළඟම ඇති රුමේනියන් දෙවිමැදුරක දිව්‍ය පූජාව සඳහා යන්නට ඉතාමත්ම ආදරෙන් ආරාධනා කරනවා. අපි විස්තර ඔබට මුහුණු පොත සහ WhatsApp ජාලය හරහා දන්වා සිටිනවා. විශේෂ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වෙනුවෙන් සඳහා යොමු වෙන්න සිද්ධ වුණොත් අපට ඔබට ඒ දැන්වීම දෙන්නට සිද්ධ වෙන නිසා ඒ ගැන ඉතාමත් දැනුවත් වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා අලුත් අවුරුදු දිව්‍ය පූජාව පිළිබඳව. ඒ වගේම අපගේ සංඝයා රදගුරුතුමා බැහැදක ඔබ වෙනුවෙන් ස්තුති කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවත් ඔබට යාඥා කරන්නට කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එපමණයි ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. නැවතත් අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන්නට ඉස්සරහට දෙවිමැදුරට නිතර සම්බන්ධ වෙන්නට කියලා. අපි හැම දිනෙකම නැගී සිට අවසාන ආශිර්වාදය ලබා ගනිමු. ඔබට යාඥා කරන්නට අවශ්‍ය නම් ජේසු බිරිඳ ඉස්සරහා මේ දෙපැත්තෙන් ඇවිල්ලා නිශ්ශබ්දව යාඥා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පෞද්ගලිකව ජේසු ඉස්සරහා යාඥා කරලා යන්නත් පුළුවන්. නමුත් මෙතනට ඇතුල් වීමෙන් වළකින්නට ඕන. ස්තුතියි. අපි හැම දෙනෙක්ම අත් දෙක වැඳගෙන ඉස පාත් කරගෙන දේව ආශිර්වාදය ලබා ගනිමු. අපගේ පවුල් වල සියලු දෙනා සිහිපත් කරමු. මේ ආශිර්වාදයේ අයටත් ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරමු. ස්වකීය පුත්‍රයාණන්ගේ උත්පත්ති ආලෝකයේ ලෝකාන්ධකාරය දුරු කර සදාද්‍ර දෙවි පියාණෝ මේ පරිශුද්ධ දවසේදී ඔබ තුලින් පාපය අඳුර දුරු කර ධර්මාලෝකයෙන් ඔබ පුබුදු වනසේක්වා. ආමේන්. දිනදු ගෝපාලයන් වෙත දේව දූතයන් යවමින් ගැලුම් කාර්යයන්ගේ උපත පිළිබඳ සුභාරංචිය දැක්වුවුන් වහන්සේ ඔබගේ විශ්වාසය ප්‍රබෝධමත් කරමින් සුභාරංචියේ දූතයන් බවට ඔබ පත් කරන සේක්වා. මාංශගත වීමෙන් සුරලොව හා මෙලොව එක් කළ ධර්මයානෝබට සුසිත් බව හා සාමය දානය කර ස්වර්ගීය ස්වභාවයේ සහභාගීත්වය කරා ඔබ ගෙන යන සේක්වා.
සියලු බල ඇති දෙවි මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ සැම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. දිව්‍ය පූජාව අවසානයි. සාමයෙන් ප්‍රීතියෙන් ගමන් කරමු. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපි ඔබ හැම කෙනෙක්ටම ඉතාමත්ම සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන සාමයේ සතුට පිළිනත්තලක් අද දවසේදී ඔබ ඉන්න තැන්වලට ගිහිලා අනිත් අයට සුබ පතන්න. එකට කෑම වේලක් යාළුවෝ එකතු වෙලා අනුභව කරන්න. ඒ වගේම ගෙදර ගෙවල් වල අයට කතා කරන්න සුබ පතන්න. දෙමව්පියන්ට විශේෂයෙන්ම යාඥා කරන්න විශේෂයෙන් මේ අය වෙනුවෙන්. හොඳ අපි හැම කෙනෙක්ම අවසාන ගීතිකාවට සම්බන්ධ වෙමු. අපි සියලු දෙනාම එක හඬින් සාන්ත කුර්සියට යාළමින් අපේ ස්තුරංගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි එකාගෙත් පුත්‍රයාගේ ස්පිරිතු සාන්ත වෙත් නාමයෙන්. ජේසු පිහිටයි සුබ නත්තලක් වේවා.